සුබ දවසක් හැමෝටම. අද මම ඔයාලට කියන්න යන්නේ නුවරඑළිය යනකොට අපිට දකින්න ලැබෙන ඒත් අපි හරියට නමක්වත් නොදන්න ලස්සන මල් වර්ග කිහිපයක් ගැන. වීඩියෝ අවසන් වෙනකම්ම බලන්න. ලස්සන මල් කිහිපයක්ම ඔයාලට බලා ගන්න පුළුවන්. හරි, ඔයාලා මේ දකින මේ මල් වර්ගය සාමාන්‍යයෙන් හඳුන්වන්නේ පෝක ප්ලාන්ට් එහෙමත් නැත්නම් ටෝච් ලිලි කියන නම් වලින්. මේ මල් වල තියෙන දීප්තිමත් ඇඹිලි සහ කහ මිශ්‍ර වර්ණය ඇත්තටම නෙතටගෙන එන්නේ හරි අපූර්ව දසුණක්. මේවා වැඩිපුරම දකින්න ලැබෙන්නේ සීතල දේශගුණයක් තියෙන නුවරඑළිය වගේ ප්‍රදේශවලයි. ඉතින් ඔබත් කවදා හරි අබේවල පැත්තේ සංචාරයකට යනවා නම් මේ ලස්සන මල් දසුන මගහැර ගන්න නම් එපා. අපි දැන් බලමු මේ මල් වර්ගය මොකක්ද කියලා. මේ මල් වර්ගය හඳුන්වන්නේ ඇගපැන්තස් කියලා. මේ මලේ තියෙන අලංකාර නිල් පැහැය සහ ගෝලාකාර හැඩය නිසා ඕනෑම වත්තක් හෝ උද්‍යානයක් ඉතාමත් අලංකාර වෙනවා. මේවා නිතරම දැක ගන්න පුළුවන් මල් පොකුරු විදිහට තමා තියෙන්නේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ නුවරඑළිය වගේ සිසිල් දේශගුණයක් තියෙන ප්‍රදේශවල මේ මල් ඉතාම හොඳින් වැවෙනවා. ඔබත් සබහදාමට ආදරය කරන කෙනෙක් නම් මේ අපූර්ව මල් වර්ගය ගැන දැනගෙන ඉන්න එක වටිනවා. මේ මල් වර්ගයේ නම සිංහලෙන් උච්චාරණය කරන්නේ ඇගපැන්තස් ලෙසයි. දැන් ඔයාලට පෙන්වන්න යන්නේ අපේ ගෙවතු වගේම පරිසරයත් හරිම ලස්සන කරන හරිම ආකර්ශනීය මල් විශේෂයක් ගැන. ඔයාලා මේ දකින්නේ කොස්මොස් මල් වර්ගයයි. මේ මල් වල තියෙන විශේෂත්වය තමයි ඒවා හරිම සරල වගේම ඉතාමත් ආකර්ශනීය රෝස සුදු වර්ණ වලින් දැක ගන්න ලැබීම. ඒ වගේම මේවායේ තියෙන සෙයුම් පත්‍ර රටාව මල් වල අලංකාරය තවත් වැඩි කරනවා. ඔයාලා දන්නවද මේ කොස්මොස් මල් ගෙවතු අලංකරණයට පමණක් නෙවෙයි මේ මැස්සන් සහ සමනලුන් වැනි ප්‍රයෝජනවත් ක්‍රමෙන් ආකර්ෂණය කරගන්නත් හරිම දක්ෂයි. ඉතින් ඔයාලත් ගෙදර වත්තක ලස්සන කරගන්න හිතාගෙන ඉන්නවා නම් මේ වගේ කොස්මොස් පැල කිහිපයක් රෝපණය කරලා බලන්න. ඔයාලගේ නිවස තවත් අලංකාර වෙයි. ඔයාලා මේ දකින්නේ බිගෝනියා මල්. මේ මල් වල තියෙන තද රතු පැහැති පෙති සහ ඒ සමාන වර්ණයකින් යුත් අලංකාර පාත්‍ර නිසා මේවා මල් නොමැති කාලයකදී වුණත් ගෙවත්තට ගෙන දෙන්නේ මහත් අලංකාරයක්. බිගෝනියා පැලවල තියෙන තවත් විශේෂත්වයක් තමයි මේවා ඉතාමත් පහසුවෙන් බඳුන් වල වගේම පොළවෙත් වගා කරගන්න පුළුවන් වීමයි. ඒ විතරක් නෙවෙයි මේවාට තද හිරු එළියට වඩා තරමක් සෙවන සහිත ස්ථානයකට වැඩිපුර කැමති. ඉතින් ඔයාලත් ඔබේ ගෙවත්තට තද රතු පාටින් අමුතු දීප්තියක් එකතු කරන්න කැමති නම් බිගෝනියා පැලයක් වගා කරලා බලන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න. ඉතින් මේ වගේ තවත් වටිනා වීඩියෝ එකකින් අපි ආයෙ හමු වෙමු. ඔයාලට සුබ දවසක්.